ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් කොහොමද හොඳින් ඉන්නව නේද? ඉතින් මම අද මගේ මල් පැලවලට කාබනික පොහොර ටිකක් දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මොනවද පොහොර කියන එක නම් දැන් ඔයාලා දන්නවා. මේ තියෙන බිත්තර කටුනේ. ඉතින් බිත්තර කටු ටික සෑහෙන දවසක ඉඳන් එකතු කරා. මොකද මේ ගොඩාක් ඉතින් එහෙම එකතු වෙන්නේ නැහැ. ඉතින් එකතු කරලා දැන් ඔන්න මම මේ ටික ගොඩාක් කුඩු කරගත්තා. මොකද අර කෑලි වගේ දැම්මොතින් එහෙම ඉක්මනින් පැලේට උරාගන්නේ නැහැ පොහොර රසය. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට කුඩුම කරලා මම මේ ටික එකතු කරන්නේ. මොකද මෙහෙම දාපුවාම පැලේට තාක් ගාලා අල්ල ගන්නවා මේකේ තියෙන පොහොර රසය. ඉතින් පේනවනේ මගේ ඇන්තූරියම් පැල ටිකක් නිසරු වෙලා තියෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ වල දකින්න ඇතිනේ මම මේ ටික ගේ ඉස්සරහා තිබුණේ. ඊට පස්සේ මම මගේ ගෙදර පිටිපස්සට තමයි මේ පැල ටික තියලා දැන් මේ හදාගෙන යන්නේ. ඉතින් මට හිතුණා ගෙදර ඉස්සරහා තියනවට වඩා පිටිපස්සට කරලා මේව හදාගන්න එක හොඳයි කියලා. මොකද ඇන්තූරියම් වලට පොඩ්ඩක් ගොඩාක් ලොකු හෙවණක් වලින් ඉතින් ගේ ඉස්සරහා ගොඩාක් අවුව වැටෙනවා. ඒක නිසා මම හිතුවා පිටිපස්සේ තියන් දැන් නම් ටිකක් කොළ මේ කොළවල පාට වලට පේනව නේද? තද කොළ පැහැයට හැරිලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම ඒවා හොඳ නිරෝගීව හැදෙනවා කියන එක තමයි ඒ තේරුම. ඉතින් සමහර එකක් දෙකක් තියෙනවා ටිකක් නිසරු ගතියට තියෙන. තාමත් මට ඕන ප්‍රමාණයට පැල දාලා එහෙම මේවා හැදිලා නැහැ. ඉතින් දැන් ඔයාලට පේනවා නේද මේ මල් පොහොට්ටුත් දැන් දාලා තියෙන්නේ වෙන මගේ ඇන්තූරියම් පැලවල. ඉතින් ගොඩක් සල්ලි දීලා මම මේ පැල අරගත්තේ. දැන් බලන්නකො පැල ටිකයි තියෙන්නේ. ගොඩාක් පැල මැරුණා. මගේ ගොඩක් ඇන්තූරියම් වර්ග තිබුණා. ඒවා සේරම මගේ භාගයක්ම මැරුණා. ඉතින් එහෙම වෙනවා. එතකොට ඉතින් ගොඩාක් ලොකු දුකක් දැනෙනවා. මට කොච්චර මල් පිස්සුවක් තියෙනවද කියනවා නම් කරේ තිබිච්ච මාලේ පවා උගස් තියලා තමයි මම මේ මල් ගත්තේ. මොකද ඇන්තූරියම් කාලයක් හොඳ වටිනාකමක් කියන පැල බවට පත් වුණානේ. ඇන්තූරියම් පිස්සුවක් හැදුනා ඉතින් කාලයක් තිස්සේ. ඉතින් ඒ හින්දා ඒ කාලෙදි තමයි මම ඇන්තූරියම් පැල ගෙනල්ලා ඒ විදිහට හදාගත්තේ. ඉතින් ඒ වුණාට තේරුමක් නැතුව ගියා. මොකද පැල මැරෙනකොට මට ගොඩක් දුක හිතුණා. ඊට පස්සේ මං ඇන්තූරියම් වගා කරන එක ටික ටික අතරින්න පටන් ගත්තා. මට මාලේ නැතුව ගේකට වඩා තිබුණේ මගේ පැල මැරෙන එක ගැන දුකක්. ඉතින් ඒක බෙදාගත්තේ ඉතින් ඒ තරම් පිස්සු තියෙනවා. පිස්සු තියෙන කියන්නේ පිස්සු ගතිය ඒ වගේ දේවල් වෙන අය ගොඩාක් ඇති මං වගේම නේද? ඒ වගේ දේවල් කරන මෝඩු වැඩ කරන කට්ටිය. ඉතින් ඕන් ඒ විදිහට ඉතින් මම ඒවට පොහොර ටික දාගත්තා. ඔහොම තමයි ඉතින් ජීවිතය කියන්නේ මල් කියන්නේ තනිකර පිස්සුවක් ඉතින්. ඇත්තටම මම මල් පැලවට ගොඩක් ආදරේ හින්දම තමයි ওই විදිහට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් ගොඩාක් ලොකු පිරිසක් ඉතින්. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එක බලන්නේ අලුතින් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා කියන අතරේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ඒක වටිනවා කියලා හිතනවා නම් යාළුවෙකුට බලන්න ෂෙයා කරලා දෙන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මොකද මම වීඩියෝ දැම්මහම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ නැවත බලන්නත් අවස්ථාව ලැබෙනවා මාව subscribe කරපුවාම. ඒ වගේම තමයි ඔයාලා දාන කමෙන්ට් එකෙන් තමයි අපි දිරිමත් වෙන්නේ. ඒ වගේම අපි මේ ගමන මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනෙත් ඔයාලා නිසා. ඔයාලා දෙන අවවාද ඒ වගේම ඔයාලගේ ලස්සන කමෙන්ට් එක නිසා ඉතින් අපේ හිතට ලොකු ධෛර්යයක් හම්බෙනවා ඔයාලා ඒ කියන වචන ටිකට. ඒ පුංචි වචනේ ඇති. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. හොඳ හෝ නරක ගැන කියලා හරි කමක් නැහැ. ඒ වගේම ඉස්සරහට මොන වගේ වීඩියෝද ඔයාලා ආස ඒ කියන්නේ මල් පැල සම්බන්ධව මොනවද ඔයාලා කැමති වගේ දේවල් වුණත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් කියන්න පුළුවන්. ඉතින් මේ තියෙන ලස්සන ඇග්ලෝනිමා එකක් ඒ ගැන කියනවා නම් බලන්න කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ඒක හරිම ලස්සනයි. ඉතින් මේ මං හිතුවා ඒක මගේ ගෙදර ඉස්සරහම තියාගන්න. ඉතින් ගේ ඇතුලේ තියෙන්නේ ගෙදර ඉස්සරහ කිව්වට ගේ ඇතුලේ තියෙන්නේ මේ ඇග්ලෝනිමා ටික හරිම ලස්සන නිසා මේ පේනවද මේ නිකන් බල්ලෝ කාලා වගේ කොලේ තියෙන්නේ. මේ අපේ පුතා ඒ කොළ කඩනවා. යාර අත තියාගෙන ඉන්න බෑ ඉතින්. එතකොට මට ගොඩක් කේන් දෙනවා. හැබැයි ඉතින් ගහන්න නම් යන්නේ. පොඩ්ඩක් ඉතින් කෑ ගහලා නිකන් ඉන්නවා. පුංචි ළමයි ඉතින් එහෙමනේ. එයාලා එහෙම තමයි පේනවනේ මේ හැම කොලේම වගේ ඉතින් ඉරලා තියෙන්නේ. ඔය බොරුවට එන්නේ ඔය මාව උස්සන්නේ. ඒ වගේ ඉතින් කොලයක් දෙකක් ඉරලා දුවනවා. ඕම තමයි. ඉතින් හැබැයි ඉතින් ඇග්ලෝනිමා ටිකක් විසයි පොඩි ළමයිට ගෑවෙන්නේ එහෙම හොඳ නැහැ කියලා කියනවා. ඉතින් එයාලා එහෙම කරාට පස්සේ අත හොඳට සබඳලා හොද ගන්න කියලා මම කියනවා.
ඉතින් පේනවා නේද මේ තියෙන්නේ මගේ ඉතින් ලස්සන පුංචි පුංචි මල් එකතු තමයි. ඉතින් මගේ තව මල් ගොඩ තියෙනවා. මම ඕගොල්ලන්ට ටික ටික ඒවා පෙන්වන්නම් වීඩියෝ මාර්ගයෙන්. මොකද නැත්තම් ඔක්කොම පෙන්වන්න බෑ. දිග වැඩි වෙනවා. නිකන් මල් ටික පෙන්වනවා කියලා ඇති වැඩක් තියෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා ටික ටික පෙන්වන්නම්. හැමදාම පෙන්වන්නත් මල් තියෙන්නේ බෑ ඉතින්. ඔය වගේ ඉතින් පොඩ වෙනස් කරනවා. දැන් ඔයාලට මගේ පරණ වීඩියෝ දකපු කෙනෙක් ඉන්නවා නම් මෙතන තිබුණේ මොකද්ද කියලා මතක වෙන්න ඕනේ මේ වෙද්දි. මොකද මම හැමදාම මට හරි නෑ කියලා හිතුනොත් එහෙම එතන තියෙන මල් පෝච්චිය උස්සන් ගිහලා තවත් තැනක තියෙනවා. ඉතින් මට ඕනේ දවස ගානේ වෙනස් විදිහකට මගේ මිදුළු දකින්න. යන්නේ එහෙම තමයි මම. ඉතින් මේ පේනවනේ සිංගෝනියම් එක තිබුණෙත් මගේ ගේ ඇතුලේ. දැන් ඒක ඔන්න එළියට අරන් ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක්. ඉතින් මෙතන පොඩ්ඩක් මල් ටිකක් එකතුවක් තියෙනවා. ඒක හින්දා එතන ලස්සන විස්තර පැල වලින් පොඩ්ඩක් හදාගත්තා. තව ගොඩාක් මගේ ගාඩන් එකේ වෙනස්කම් කරන්න තියෙනවා. ඒකයි සම්පූර්ණ ගාඩන් වීඩියෝ එකක් මම ඔයාලට අරන් අවිලා නැත්තේ. මට ලස්සන කරගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපේ හිතේ දෙයක් විතරක් තිබිලා මදිනේ. ඒකට සල්ලිත් ඕනේ. ඉතින් ලස්සන දේවල් කරන්න, ලස්සන දේවල් ගේන්නේ සල්ලිත් ඕනේ. ඉතින් අතේ තියෙන විදිහට කරන්න පුළුවන් ඉතින් තමයි මම හැමදේම මගේ ගෙදර කරගත්තේ. ඒත් ඉතින් මුදල් ටිකක් ඉදන් කරලා තව ටිකක් ලස්සන කරගන්න ගොඩක් ලොකු ආසාවක් මට තියෙනවා. මේ තියෙන්නේ වින්කා පැලයක් සුදු පාටයි. පේනවනේ දෙක ලස්සන. ඉතින් මම නංගිට කිව්ලා තමයි මේකෙන් අතු කෑලි දෙක තුනක් ගෙන්න ගත්තා. මොකද අතු පැලවෙනවනේ වින්කා කියන්නේ. තක් ගාලා පැලවෙන දෙයක්. ඒ වගේම තමා වින්කවල තියෙන බීජවලිනුත් වින්කා අපිට ඉක්මනින් පැල හදාගන්න පුළුවන්. හදාගන්නකොට වින්කාවල තියෙන ඇට ටික බිමට වැටිලා පැලවෙනවා. ඉතින් මේ තියෙන්නේ නම් මොකද්ද මේකේ නම නම් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මේකේ එන්නේ කහ පාට ලස්සන මලක්. මලක් කියවට මලක් නෙමෙයි මල් පොකුරු කොඩාරියක් මේකේ පිපෙනවා. හරිම ලස්සනට දැකපු නිසා මම පොරට ගියපු වෙලාවක මේ පැලේ අරගෙන ආවා. වැඩි ගාණක් උනේ නැහැ. ඉතින් පේනවා නේද මම දැන් ඉතින් මේ රෑ තමයි ඔයාලට මේ වීඩියෝ මේ කෑල්ල පේන්නේ. ඉතින් ඒ කියන්නේ රෝල්ස් ටිකක් හදා ගන්න ඕන කියලා හිතුවා. ඉතින් රෑට කන්න අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ රෝල්ස් ටිකක් අරගෙන ඉතින් බැදලා ඊට පස්සේ බබාලත් එක්ක මහත්තයත් එක්ක එකතු වෙලා රෑට කෑවා. ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එනම් බයි.